සුබදවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. අද අපි බලාගමු පිටි, ලුණු, සීනි, තෙල්, වතුර කියන අමුද්‍රව්‍ය පහ විතරක් භාවිතා කරලා හදාගන්න පුළුවන් හරිම ලේසි රොටියක් ගැන. මට මේකේ බැටර් එක හදාගන්න විනාඩි 5ක්වත් ගත වුණේ නැහැ. මේක හරි ඉක්මනින් වගේම ලේසියෙන් ගෙදර තියෙන දේවල් භාවිතා කරලා හදාගන්න පුළුවන් හින්දා උදේට වගේම රෑ කෑමකට හදාගන්න මේක ගොඩක් අයට පහසු වෙයි. මම අමුද්‍රව්‍ය සේරම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මෙතන මම පිටි ග්‍රෑම් 200ක් අරගෙන ඒකට දාගන්නවා ලුණු තේ හැඳි එකක්, සීනි තේ හැඳි එකක්, පොල් තෙල් මේස හැඳි එකක්. අපි මේ ටික එකට දාලා අපි මේක ටිකක් මේ විදිහට කලවම් කරගන්න ඕන. මේ විදිහට කලවම් කරගන්න. මේ විදිහට කලවම් කරගෙන මම මෙතනින් දාගන්නවා වතුර කෝප්ප එකමාරක්. මේ විදිහට ටික ටික දාගන්න ගමන් ඔයාලා මේක කලවම් කරගන්න. සේරම එකපාර දාගන්න යන්න එපා. මේ විදිහට ටික ටික දාලා මේ විදිහට කලවම් කරන ගමන් වතුර ටික එකතු කරගන්න. එතකොට ඔයාලට මේක කැට නැති වෙන්න මේක ඔයාලට මික්ස් කරගන්න පුළුවන්. එතකොට තමයි අපේ රොටි එකේ හොඳම පදම එන්නේ. ඔයාලා මේ විදිහට වතුර ටික ටික දාගන්න ගමන් මේක හොඳට කලවම් කරගන්නයි තියෙන්නේ. මේකට විනාඩි 2ක් 3ක් වගේ ඔයාලට ගත වෙයි. මේක හැමියට වතුර ටික දාගන්න ගමන් මේ විදිහට ඔයාලා හොඳට මේක කලවම් කරගන්න කැට හිටින්න නැති වෙන්න. මේ විදිහට විනාඩි 2ක් 3ක් වගේ මේක මික්ස් කරාට පස්සේ අපේ බැටර් එකේ හොඳම පදම එනවා. මේ ආකාරයෙන් ඔයාලට පේනවා මෙතන හොඳ උකු බැටර් එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? අපි මේ වගේ පෑන් එකක් අරගෙන මේක මද ගින්දරේ තියාගෙන ඔයාලා මේ විදිහට මේකේ හොඳට පොල් තෙල් ටිකක් රෙදි කෑල්ලක ගාලා මේක හොඳට ගාගන්න. මේක තප්පර 5ක් වගේ තියලා ඊට පස්සේ ඔයාලට අපේ බැටර් එකෙන් මේ විදිහට හැන්දක් අරගෙන ඔයාලා මේ විදිහට දාලා මේක පොඩ්ඩක් මේ විදිහට කරකව ගන්න ගමන් මේක විසිරව ගන්නයි තියෙන්නේ. මේක මෙහෙම දාගත්ත ගමන්ම ඔයාලා මේ විදිහට හැන්දක් අරගෙන ඔයාලා මේකේ වටේ කොටස එජස් ටික ඔයාලා මේ විදිහට පොඩ්ඩක් මේක ලිහිල් කරගන්න. ඔයාලා දාපු ගමන් මේක කරගන්න. එතකොට අපේ රොටිය ගලව ගන්න හරිම ලේසි වෙනවා. ඔයාලට සමහරක් විට පළවෙනි රොටිය හදද්දි මේ විදිහට ගැලවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ මොකද පෑන් එකේ හරි පදම ඇවිල්ලා නැහැ. ඒකින්ද සාමාන්‍යයෙන් අපි රොටි හදනකොට පෑන් කේක් හදනකොට වගේම එකක් හදලා අයින් කරලා ඔයාලට ඉතුරු ටික කරගන්න පුළුවන්. ඔන්න මේ විදිහට වටේ ටික බුරුල් කරගන්න. එතකොට නිකම්ම අපේ පෑන් එකෙන් මේ රොටිය ගැලවිලා එනවා. එතකොට ඔයාලට මේක අනිත් පැත්ත දාලා මේක තප්පර 30න් 30ට ඔයාලට දෙපැත්ත දාගන්න ගමන් මේකේ හොඳ කල එකක් එනකන් ඔයාලට මේක පිස ගන්නයි තියෙන්නේ. මේ විදිහට ඔයාලා දෙපැත්ත දාගන්න. හැම වෙලාවෙම මේක බලන්න තප්පර 30න් 30ට මේක දෙපැත්ත දාන්න. මේක ඕනට වඩා කර වුණොත් මේකේ නම්‍යශීලීත්වය නැති වෙනවා. ඒකින්ද ඔයාලා මේ විදිහට මේක කරගන්න. සාමාන්‍යයෙන් පිටි ග්‍රෑම් 200න් මම රොටි 10ක් වගේ හැදුවා. ඔයාලගේ ඉන්න ප්‍රමාණය අනුව ඔයාලට අවශ්‍ය ප්‍රමාණය අනුව ඔයාලට මේක කරගන්න පුළුවන්. ඔයාලගේ අනිත් රොටි ටිකත් ඒ විදිහටම හදාගන්නයි තියෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් බැටර් එකට හොඳින් කපාගත්ත කැරට් ලීක්ස්, ලුණු සුදු ලුණු වගේ දේවල් එකතු කරලා මේක තව රස ගන්න පුළුවන්. ඔයාලට මේක රැප් එකක් විදිහට භාවිතා කරන්නත් පුළුවන්. මේක හොඳ නාමශීලීත්වයක් තියෙන හින්දා. ඔයාලා තවදුරටත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියන පුංචි ඉල්ලීමක් කරනවා මෙතනදී.